හරියාවලින් ටෙක්නික්ස් YouTube channel එක ඔයාලා සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා. ඉතින් තාම ඔයාලා මගේ channel එක subscribe කරලා නැත්නම් වීඩියෝ එකට යන්න කලින් අනිවාර්යයෙන්ම channel එක subscribe කරලා වෙලා bell icon එක call දාලා තියගන්න, like කරන්න, comment කරන්න, ඔයාගේ යාළුවන්ට බලන්න share කරන්න. ඉතින් මම අදත් ගෙනල්ලා තියෙන ඔයාලට වැදගත් වෙන වීඩියෝ එකක්. ඉතින් ඔයාලට පුළුවන් මේ දවස්වල trending යන couple image තියෙන්නේ. AI වලින් හදන couple image තියෙන ඒ වගේ කොහොමද generate කරගන්න කියලා මම අද ඔයාලට කියලා දෙනවා. ඉතින් ඔයාලට තනියම ඉන්න එකක් generate කරගන්න මම මේ දාන පේනවා නේද ඔයාලට thumbnail එකක් දානවා. ඔන්න ඔය thumbnail එකේ තියෙන වීඩියෝ එක බලන්න පුළුවන් ඔයාලට ගිහලා මම channel එකේ දාලා තියෙනවා. ඉතින් ඔයාලට පුළුවන් ඒකේ link එකේ තියෙන description එකේ දාලා description එකෙන් ඔයාලට පුළුවන් යන්න link එකට ගිහලා ඔයා වීඩියෝ එක බලන්න. ඉතින් මම අද ඔයාලට කියලා දෙන්න යන්නේ කොහොමද couple photo එකක් හදාගන්න කියලා. ඉතින් අද වැඩි කතා නැතුව අපි යමු වීඩියෝ එකට. හරියවල ඉතින් අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ couple photo එකක් කොහොමද හදාගන්න කියලා. ඉතින් ඔයා මේ විදිහට ෆොටෝ එකක් ගහලා දාන කිසිම ප්‍රශ්නයක් ඉන්නේ නැහැ. ඉතින් මේ විදිහට ෆොටෝ එකක් ගහලා නැතුව මෙන්න මේ විදිහට තනියම ඉන්න ෆොටෝ තියෙනවා. ඒ කියන්නේ ඔයයි ගර්ල්ෆ්‍රෙන්ඩ් හරි කමන්නේ දෙන්න තනියම ඉන්න ෆොටෝ තියෙනවා. ඒ දෙකද එකට දාගන්න. ඉතින් මේ දෙක කොලෙජ් එකක් විතර හදාගන්න කොහොමද කියලා මම එකටම කියලා දෙන්න. ඉතින් දෙන්න මෙන්න මේ විදිහට ඉන්නවනම් කිසිම ප්‍රශ්නයක් ඉන්නේ නැහැ. දැන් මම මේ කරන වැඩි ඔයාලා මේ විදිහට ෆොටෝ එකක් ගහලා දෙනවා කරන්න යන්න එපා. මෙන්න මේ විදිහට ගහලා දෙනවා විතර මම දැන් මේ කරන වැඩි කරගන්න ඔයාලා. ඉතින් ඔයාලත් යන්න ඔයාලා ෆොටෝ එකක් හදාගන්න පුළුවන් විදිහ ඇප් එකක් තියෙනවා. ඒකට යන්න මම පාවිච්චි කරන දැන් ඉන්ෂොට් එක. ඉන්ෂොට් එකට ගිහලා මෙතන මේ තියෙන කොලෙජ් කියලා අන්න ඒක ටච් කරන විදිහ ටච් කරාට පස්සේ මෙතන ෆොටෝ දෙකක් ඇඩ් කරන්න තියෙනවා. දැන් ඉතින් මම මෙතන ගර්ල් කෙනෙක්ගේ බෝයි කෙනෙක්ගේ ෆොටෝ දෙකක් ඇඩ් කරගන්නම් මෙතනට. දැන් මම මේ විදිහට ඇඩ් කරගත්ත ෆොටෝ දෙක ඉතින් ඔයාලට අවශ්‍ය විදිහට මේ ෆොටෝ එක zoom කරලා හදාගත්ත හැකි. ඉතින් ඔයාලට ෆොටෝ හදාන්න පාවිච්චි කරන ඇප්ලිකේෂන් එක පාවිච්චි කරලා මෙන්න මේ විදිහට දෙන්නව දාගන්න ෆොටෝ එක විදිහට හදලා ඉවරලා. ඉතින් දැන් මම මෙතන මේක සේව් කරනවා. සේව් කරලා අපි ඊටු වැඩි කරන්න යමු. ඉතින් ඔයාලත් එන්න ඔයාලේ ෆෝන් එකේ තියෙන Google Chrome එකට යලා සර්ච් කරන Gemini AI කියලා මෙන්න මේ විදිහට. එහෙම සර්ච් කරලා පස්සේ උඩින්ම බලන්න පුළුවන් Google Gemini කියලා එකක් තියෙනවා. ඔන්න ඔය Google Gemini කියන වෙබ්සයිට් එකට යන්න. ඒ කියන්නේ උඩින්ම වටන වෙබ්සයිට් එකට ඔයා ලොග් වෙන්න. ඉතින් මේ වෙබ්සයිට් එකේ පළවෙනි පාට ලොග් වෙන කෙනා නම් මෙතනට ඔයාලට Gmail එකක් දෙන්න වෙයි. ඉතින් ඔයාගේ තියෙන ෆෝන් එකේ Gmail එකක් තියෙනවා. ඒක දීලා වෙලා මෙතන ලොග් වෙන්න. එහෙම ලොග් වුණාට පස්සේ ඔයාලට පල්ලෙහා බලන්න පුළුවන් වම් පැත්තේ තියෙනවා පොඩි ප්ලස් මාක් එක. අන්නේ ප්ලස් මාක් එක ටච් කරන විදිහට. එහෙම ටච් කරාට පස්සේ අප්ලෝඩ් ෆයිල්ස් කියලා එකක් වැටෙනවා. යන්න ඒක ටච් කරන්න. එහෙම ටච් කරාට පස්සේ ෆොටෝස් and වීඩියෝස් කියලා එකක් තියෙනවා. ඒකත් මෙතන ටච් කරන්න. එහෙම ටච් කරාට පස්සේ ඔයාගේ ගැලරිය තමයි මෙතන ඕපන් වෙන්නේ. ඒ කියන්නේ Gemini එකකින් ඔයා ගැලරියට තමයි යන්නේ. ගැලරියට ගිහලා වෙලා ඔයාට අවශ්‍ය කරන ෆොටෝ සිලෙක්ට් කරගන්න දෙන්න. දැන් ඉතින් මම එඩිට් කරපු ෆොටෝ ඉතින්නේ ඒක මෙතන සිලෙක්ට් කරගන්නවා. සිලෙක්ට් කරලා මෙතනට දැන් මේ ෆොටෝ එක ඇඩ් වෙනවා නිකම්ම. ඒ කියන්නේ ඔටෝම ඇඩ් වෙනවා. අතන සිලෙක්ට් කරාට පස්සේ ඊට පස්සේ ඔයාලා මෙතන මේ ටච් කරන්න මේ විදියට. ටච් කරලා ඔයාට අවශ්‍ය ප්‍රොම්ප්ට් එක මෙතන දෙන්න. ඉතින් මම අද ඔයාලට මේ කියලා දෙන ප්‍රොම්ප්ට් එක දාලා දෙනවා ඩිස්ක්‍රිප්ෂන් එකේ යට තියෙන ඩිස්ක්‍රිප්ෂන් එකෙන් ඔයාලට පුළුවන් මේ කොපි කරගෙන ආලා ප්‍රොම්ප්ට් එක මෙතනට දෙන්න. මේ විදිහට මම කොපි කරගත්තු ආයේ ප්‍රොම්ප්ට් එක මෙතනට පේස්ට් කරගන්නවා. පේස්ට් කරලා මෙතන ඔයාලට බලන්න පුළුවන් ඊතලයක් තියෙන පොඩි දකුණු පැත්තේ ඊතලයක් තියෙන. ඒක ටච් කරනවා මේකද. ඉතින් ඇත්තටම මේක තප්පර ගානකින් මේ ඉමේජ් එක හදා ගන්න පුළුවන් කපල් එකක් විදිහට. හරියම මම තවත් ඔයාලට ප්‍රොම්ප්ට් එකක් දාලා තමයි ඩිස්ක්‍රිප්ෂන් එකේ. ඒ කියන්නේ කපල් විදිහට හදාන්න පුළුවන් ප්‍රොම්ප්ට් එකක් තමයි තියෙන්නේ මම ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා. ඉතින් ඔයාලට පුළුවන් එතන ඩිස්ක්‍රිප්ෂන් එකෙන් කොපි කරන වෙලාව වෙලා දැන් මම මේ කරපු විදිහට Gemini එකට දීලා වෙලා ඔයාගේ ඉමේජ් එක ජෙනරේට් කරගන්න. ඉතින් ඔයා මතක තියාගන්න කපල් එක දෙය කියන්නේ ඔය දෙන්න එකට ගහ ෆොටෝ එකක් නම් කිසිම ප්‍රශ්නයක් එන්නේ නැහැ. ඒ කියන්නේ මම ඔයාලට අර ඉන්ෂොට් එකෙන් ගිහලා හදලා පින්න ෆොටෝ එක. ඉතින් මේ ෆොටෝ එක ඇත්තටම බලපාන්නේ දෙන්න වෙනම ගහව ෆොටෝ තියෙනවා. ඉතින් දෙන්න එකට ගහව ෆොටෝ එකක් තියෙනවා. ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒක නිසා එතන ඉන්ෂොට් එකම හදාගන්න දෙයක් නැහැ. ඉතින් වෙනම ඉන්නවා මම ඉන්ෂොට් එකෙන් ගිහලා හදුවා කොලෙජ් වලට දාලා වෙලා මෙන්න මේ විදිහට ෆොටෝ එකක් හදාගන්න. හදාගෙන මෙතනටලා දෙන්න ෆොටෝ එක. ඉතින් ඔයාලට බලන්න පුළුවන් ලස්සනට කපල් ඉමේජ් එකක් මෙතනින් හදන. ඒ කියන්නේ වෙඩින් ඉමේජ් එකක් තමයි මෙතන ජෙනරේට් උනේ. ඔයාලට වෙන ප්‍රොම්ප්ට් තියෙන මංගා ඒවා මම මේ ප්‍රොම්ප්ට් එක මම ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙන යාළුවනේ කලින් කිව්වාගේ එතනින් වගේලා ගන්න. ඉතින් ඔයාලට මේ ෆොටෝ එක දැන් මෙතනින් ඔක්කොම ටික ජෙනරේට් වෙලා ඉවරයි. ඉතින් ජෙනරේට් කරලා ඉවරනාට පස්සේ ඔයාලට මෙතන මේ තියෙන්නේ ඩවුන්ලෝඩ් අයිකන් අන්නේ ඩවුන්ලෝඩ් අයිකන් ටච් කරලා වෙලා මේ ඉමේජ් එක ෆෝන් එකට මට සේව් කරගන්න පුළුවන්. ඉතින් යාළුවනේ තනියම ඉන්න ෆොටෝ කොහොමද ප්‍රොම්ප්ට් එකක් දීලා ජෙනරේට් කරගන්න කියලා මම ඔයාලට දාලා දෙන වෙනම වීඩියෝ එකක් මම යට ඩිස්ක්‍රිප්ෂන් එකේ මම ලින්ක් එක ඇඩ් කරලා තියන්නේ මේ වීඩියෝ එකේ. ඉතින් ඔයා වීඩියෝ එක ගිහලා බලන්න දැම්මම ඉතින් මේ තින්නේ මෙන්න මේ thumbnail එක තමයි මේ වීඩියෝ එකේ තියෙන්නේ. ඉතින් ඔය වීඩියෝ එකේ thumbnail එක දැක්කොත් එහෙම ඔයා වීඩියෝ එක අනිවාර්යෙන් බලන්න. නැත්නම් ඔයාලට පුළුවන් මගේ channel එකට ගිහලා බලන්න සර්ච් කරලා නැත්නම් පුළුවන් අල්ලලා හැදින ඩිස්ක්‍රිප්ෂන් එකේ link එකෙන් යන්න. හරියම ඉතින් මේ වගේ වැදගත් වෙන වීඩියෝ මම ආපහු අරගෙන ඔයාලට එනවා. ඉතින් මගේ channel එක තව subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා bell icon එක ඕල් දාලා like කරලා comment කරලා share කරන්න අනිවාර්යෙන්ම.